හයි ළමයි කොහමද? අපි අද යන් ගමට රවුමක්. සිතුවිලි ගෙදරට නැතුව ඔයාලත් එන්න මං එක්ක ගමට රවුමක් යනවා. වොයිස් කරන්න පෙර කාරණා ගන්නත් දාමනෝ දුන්නා. බුරට ගාව නිරස චේතනා ඒ වුණාට ඉතින් කොහොමද ඔයාලට වොයිස් කරන්න තිබ්බේ? වැඩි කඩ කරගන්න එපා. මේ යන අතරතුරේ මට හම්බුණා ඔයාලගේ නෑදෑයෝ ටික බලන්න. බලන්න. හරිම ලස්සනයි. එන්නකො මම කියන්නේ. අපේ උඩ කොච්චර ලස්සනයි. බබල් ගස් පීලා. එමිටින් කියන්න එපා ඩොටේ ඉන්නේ කියලා. පේසට හන්ද දුනා නම් මේ පාරේ අපි ඇවිදපු හැටියේ කාලේ කිසි දවසක නෑ මාහට මේ වාගේ ඔයාලට ඉන්නවා යන්න බැරි දුෂ්කර පළාත්වල ඉන්න ග්‍රාම සේවකලා. අපි ඉන්නේ දුෂ්කර පළාතක නෙමෙයි. හරිද පාරවල් එහෙම හදලා අච්චර දුර යනට වඩා කෙටි පාරින් යන එක ලේසි හින්දා තමයි මෙහෙන් ආවේ. ඔයාලට පෙන්නන්න ඕනේ කියලා. අර අපි මල්ලි පෙන්නන්නේ උඩ සරුන් ගලයක් සහසිනි තැනක් නැත ගැටුණා මම නැවතුණු තැන අමතක වුණා හදවත හිරි වැටුණා අයෙක් මුණ ගැසුණා නුඹේ කිහඬ මට ඇසුණා ඒ ලෝක ධර්ම දෙයක් හටගත්තා ඒ පිටට සීමාවේ තනිවුණු වේලාවේ නොකිවට මගේ හිතේ පෙර මතක රසක් බිහි වුණා නුඹ අද මූලාවේ මම අද හීනාවේ කොහෙවත් මම කොහෙවත් බව සිහි වුණේ හුළඟ තාම එහෙමමයි බහකොළ තා එහෙමමයි වෙනස් අපි දෙන්න කන රහ තමයි මගේ නිදහසට උතහනමයි මහා වෙසෙන්න අමාරු හිත කියවිය හැක මුණින් මුන්නා වූ මතකෙට අම්මා පල්ලා ස්තුතියි ඉස්සරහනේ අපු වැඩේ කරගත්ත ළමයි දැන් අපි ආපහු ගෙදර යනවා. ගෙදර යන අතරේ මං ඔයාලට පෙන්නන රබර් ගස්. දැන් රබර් කිරි කපන්නේ කොහොමද? එහෙම පෙන්නන්න නම් විදියක් නෑ. මම සාමාන්‍යයෙන් රබර් ගහක් කොහොමද කිරි කපන්න දාලා තියෙන දේවල් පෙන්නන්න. යන්ක පෙන්නන්න. සරුංගලයක් එක කැඩිලා නැත්නම් අපි මල්ලි අරගෙන කට දිලිසෙන්නාවෝ මේ යාමේ සඳකන දුර අතරින් යලිනේ නාසේ ඉටු කරලිය නොහැකි මේ පේනා තමයි පොකට වගේ කඩකට හරවලා තියෙන්නේ. හරි දැක්ක ගන්න සටහන් දුනා නම් මේ පාරේ උඩින් නවයි අපි එරිදපු හැටියේ කාලේ රබර් කිරි වේලිලා අර ඔට්ට පාලු කියන්නේ අන් ඒවා. අපි දැන් ගෙදර යනවා. ගෙවල් පාරදී හම්බෙමු. බයි බයි. අපේ ගම් පළාත ලස්සනයි. ඔය පෙන්නන පැත්තේ තමයි අපේ ගෙදර තියෙන්නේ. ගෙදර නම් පේන්නේ නැහැ. බලන්න ඩොටේ මේ කොච්චර සුන්දර පරිසරයක්ද?